මම දැක්කා මේ ඒක මහත්තයෙක් මේ රැකියාවේ ඉන්න ගමන් එයා ඉගෙන ගන්නවා. ඒක වටින දෙයක්. සමහර අයට මේ පහසුකම ඇත්තටම රැකියා ස්ථානින් සමහරට ඒ ආයතන ප්‍රධානියෝ හදලා දෙනවා. දැන් මේ රැත් සමහර අය වැඩ. දැන් මේ ඔන්ලයින් එකේ තියෙන වාසිය ඒකයි. නේ? ඉතින් මට හරි දුක හිතෙන කතාවක් කියව එක ළමයෙක් ගිය අවුරුද්දේ ළමයෙක් සර් මම ඒ ලෙවල් කරන්න පටන් ගත්ත දා ඉඳලා මම ඒ ලෙවල් කරනවා කියලා දැනගත්ත දා ඉඳලා මගේ ආයතනයේ ප්‍රධානියා මට වැඩ කන්දක් දෙනවා. කරන්න බැරි තරම් දෙනවා සර් මට වැඩ. ඔය එක කතාවක්. තව ළමයෙක් මට කියනවා සර් මෙච්චරකම් මගේ යාළුවා මගෙත් එක්ක හොඳට හිටියා. මේ එකට අපි දෙන ඔෆිස් එකේ අවුරුදු 5ක් තිස්සේ එකට වැඩ කරනවා. ඉතින් ප්‍රොමෝෂන් එකක් ඉස්සරහට එයි කියලා බලාපොරොත්තු වෙමින් මං ඒ ලෙවල් කරන්න පටන් ගත්ත දා ඉඳලා මගේ යාළුවා මං ගැන කේලම් කියනවා. හරි. එහෙම ඕන තරම් තියෙනවා. වා පුදුම වෙයි සමහර තාත්තලා අම්මලා මාර හොඳයි සමහර තාත්තලා අම්මලා රෑ 8 ඉඳලා 10 වෙනකන් ගෙදර ටීවී දාන්න ඇල්ලු සමහර අය. ගෙදර ටීවී එක දාන්න ඇල්ලු. සමහරවිට හිමීසරි දාගන්න අයත් ඇති. ඒක තාත්තා කෙනෙක් මට කියන සර් අපේ ගෙදර ටීවී එක මම මේ මාස කිහිපෙට ඇඳ අස්සට දැම්මයි කියලා. අන්න තාත්තලා. සමහර අය ඔය අතර ඉන්නවා වෙනදා දාන්නේ වොලියුම් එක 15ට නම් 10ට නම් පන්තිය වෙලාවට 20ට විතර දානවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. හරිද? ඔයාලට අසාධාරණ ප්‍රශ්නයක් ඇති මගෙන් අහන්න. සර් මේවා ඇත්තටම දරා ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඔයාලා මගෙන් අහයි සර් ඇයි මට මෙහෙම වෙන්නේ වගේ එකක්. එහෙම අහලා තිනවා මගේ ළමයි. දිග මැසේජ් එකක් දාලා ඕක කියලා දිගටම කියලා මට කියනවා මේ සර් මං ජීවිතේ පටන් ගන්න විතරයි හැදුවේ මේ පටන් ගන්න හැදුවේ විතරයි. ඇයිද දන්නේ මට මෙහෙම වෙන්නේ කියලා නෑ. එහෙම වෙනව නෙවෙයි. තේරෙනවද? එක එක්කෙනාට සාපේක්ෂව දේවල් අපිට හම්බ වෙනවා සහ නැති වෙනවා. සමහර කෙනෙක්ට හොඳ තාත්තෙක් අම්මෙක් හම්බ වෙන්න පුළුවන් එක පිනක්. හරිද? ඔයාට ඇහුම්කන් දෙන, ඔයාව අහන් ඉන්න, ඔයාගේ දේවල්ට උදව් කරන තාත්තෙක් අම්මෙක් හම්බ වෙන එක පිනක්. එහෙම වෙනවා. සමහර අයට පින්වන්ත දෙමාපියෝ හම්බ වෙනවා. ඒ කියන්නේ සතුටු වෙන්න ඉන්න අය. හැබැයි එහෙම නොවන අවස්ථාවක් තියෙනවා. එහෙමයි කියලා ඒ දෙමාපියෝ එක්ක රණ්ඩු කරන්න එපා. ඔයා විශ්වාස කරන්න ඔයාට දෛවයෙන් දුන්න මොටිවේෂන් එකක් තමයි ඒක. ආය අමුතුවෙන් මොටිවේෂන් ඕනේ නැහැ ගෙදරම තියෙනවා ඒ කියන්නේ. ඔයා කරන වැඩවලට කරදර බාධක වෙනවා නම් ගෙදරින් අම්මගෙන් හරි තාත්තගෙන් හරි බාප්පගෙන් හරි අයියාගෙන් හරි මල්ලිගෙන් හරි ඒක තමයි සුපිරි මොටිවේෂන් එක. ඒක තමයි දිනන්න chance එකක් ඒක. එහෙමයි අපි හැමදේම තේරුම් ගන්න ඕන. චූට් නැත්තම් කඩා වැටෙන්නේ නැහැ. දැන් අපි දැන් හිතමුකෝ දැන් ඔෆිස් එකේ වා ඒ ලෙවල් කරනවා කියලා දැනගත්ත ගමන් ඔයාලට එන ප්‍රශ්න. හරි? ඒ වගේ වෙලාවට ඔයා හිතන්න ඕන මේක මට දිනන්න දීපු chance එකක්. මේක මට දිනන්න දීපු chance එකක්. එතනම තමයි ඔයාලට තියෙන්නේ දිනීමේ අවශ්‍යතාවය, දිනීමේ ඕමනාව, දිනන්න තියෙන මේ උත්තේජනයේ තියෙන එතන. එහෙම නැත්තම් දිනුවට වැඩක් නැහැ නේ ළමයි. නිසා මතක තියාගන්න සමහර අයට තියෙන දේවල් සමහර අයට නැහැ. සමහර කාර්යාලවල සමහර අය එදාට නිමාඩු දෙනවා. සමහර අයට නිමාඩු දෙනවා ෆිසිකල් ක්ලාස් එකට එන්න. හැබැයි සමහර ආයතනවල කියනවා ඔයා ඒ ලෙවල් කරලා අපිට ලැබෙන දෙයක් නැහැ. ඔයා ඒ ලෙවල් කරත් එකයි නැතත් එකයි. ඒක අපිට අදාළ නැහැ. ඔයා වැඩට එන්න ඕන. තේරෙනවද? ජීවිතේ හැමදේම හම්බෙච්ච මිනිස්සු නැහැ. හැබැයි මතක තියාගන්න. ඔයා අහලා තියෙනවද කතාවක් රහසේ ඉඩමක් මිලදී ගන්න රහසේ ගෙයක් හදන්න කියලා. ඒක ඇවිල්ලා ලෝක ප්‍රසිද්ධ කියමනක්. ඒකේ තේරුම මේ ගෙයක් හදන්න කියන එක නෙවෙයි. ඔයාගේ ඩ්‍රීම්ස්, ඔයාගේ දේවල්, ඔයාගේ තියෙන හීන ප්‍රදර්ශනය කරන්නත් එපා. වැඩිපුර කියවන්න යන්නත් එපා. හීනයේ යථාර්ථයක් කරගන්න එක. ඇයි දන්නවද? හීනයක් හැංගිලා තියෙන තරමට තමයි ඒක ආරක්ෂා වෙන්නේ. හැමෝටම සාර්ථක වෙන්න කලින් කියන්න එපා ඒක. කියපු ගමන් අපිට ඒක කරගන්න බැරි වුණොත් ඒ මිනිස්සු අපිට hina වෙනවා. එක. දෙවැනි එක ඕක කරන්න නැති වෙන විදිහට කරන්න පුළුවන් හැම වැඩේම කරනවා සමහර මිනිස්සු. තේරෙනවද මගේ එක? ඒක නිසා හීන හංගගෙන තියාගන්න. ඒ තුනක් අරගෙන රිසර්ච් ෂීට් එක අතට ගත්තාම ඔයා කියන ඔෆිස් එකේ යාළුවන්ටයි ඔය ගෙවල් දොරවල් කරදරයි කියලා හිතන මිනිස්සුන්ටයි මම ඒ ලෙවල් කළා මට ඒ තුනක් ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට මේ මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. එතකොට කරන්න තියෙන්නේ සුබ පතන එක විතරයි.
ඒ අර වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. පපුවේ අමාරුව හැදුනත් සුබ පතන්නම වෙනවා. හැබැයි ඊට කලින් කියලා තිබ්බහම කරන්න තියෙන ඔක්කොම කරලා ඔයාට හිනත් වෙනවා අන්තිමට ඔයා පෙරදුනාම. ඕක තමයි මේ ලෝකෙ මිනිස්සුන්ගේ හැටි. ඒක නිසා හීන ප්‍රසිද්ධ කරන්න එපා. හීන හංගගෙන යථාර්ථයක් වුණාම ලෝකෙට කියන්න මං මෙන්න මේ හීනේ පස්සෙන් තමයි ගියේ කියලා. එතකම්ම මිනිස්සුන්ට කියන්න එපා. දවසක මිනිස්සුන්ට hina වෙයි ඒක කරගන්න බැරි වුණොත් එහෙම නැත්තම් ඒක නතර කරන්න පුළුවන් හැමදේම කරයි. නිසා එහෙම කරන්න යන්න එපා. නොකියම හිමින් සැරේ වැඩේ කරගන්න.